කොහොමද හැම කෙනෙක්ටම දැනටමත් මේ ෆුට් එක ගැන ගොඩක් අය දන්නවා ඇති. මොකද මම කලින් දාලා තිබ්බා සාමාන්‍යයෙන් ගොඩක් අය ගත්තා ඔය ෆුට් එක. මොකද කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. ඇත්තටම හොඳයි කියලා කියනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ තියෙන ෆුට් එක. ඉතින් මේකේ සයිසස් වලින් ගත්තාම පස්සේ සාමාන්‍යයෙන් 8න් 1 8න් 1 16න් 3 කාලා ඔය සයිස් තුන තමයි මං ගාව තිබේ. ඒ සයිස් තුන තමයි ආවේ. මොකද ඊට වැඩි ලොකු සයිස් එකක් ගහන්න විදියක් නැහැ. අපිත් මෙහෙ ගෙනහලා බැලුවා මේක හදාගන්න පුළුවන්ද කියලා. ලොකු සයිස් එකක් බෑ. මොකද මේ ඔයගලන්ට පේනවා මේ ප්ලේට් එක වගේ මේ ප්ලේට් එක වගේ තියෙන අපි අර ගන්න හැම ෆෝල්ඩර් එක තියෙන ෆෝල්ඩර් එකක ෆුට් එකට ඇටච් වෙලා තමයි මේක තියෙන්නේ. එතකොට මේ ෆෝල්ඩර් එකේ මේ විත් එක තියෙනවා සාමාන්‍ය ෆෝල්ඩර් එකේ ඔයගොල්ලෝ බලන සාමාන්‍යයෙන් මේක ගත්තාන් පස්සේ මේක කාලා වගේ සයිස් එකක් නෙන්නේ උඩරිම සයිස් එක අපි ගාවේ සාමාන්‍යයෙන් 16න් 5ට වැඩිය 16න් 5 මිලි 8ක් කියන. එතකොට මේකේ ඉන්නේ කාලා ගත්තාන් පස්සේ මිලිමීටර 6.4කට වාටිය නැවෙනවා. 6.4 යනකොට මෙතන පොයින්ට් එක ගාමින් ෆුට් එක ගාවට සෙන්ටර් කරන්න පුළුවන්. ඒ වුණාට 8න් 16න් 5 සාමාන්‍යයෙන් අපි බැලුවා ඒක සක්සස් නෑ ගොඩක්ම. ඒකට වැඩි යනකොට කරන්න අමාරුයි. මොකද ඒක ස්විච් එකේ සයිස් එකත් එක්ක අතන ෆුට් එක ගාවට සෙන්ටර් කරගන්න බෑ. ඒකෙන් දෙක හදන්න බෑ. ඒක ලොකු සයිස් කරන්න අමාරුයි. ඉතින් මේක උඩරිම කාලා වගේ සයිස් තමයි තියෙන්නේ. මේ ගන්න අයට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ෆුට් එක ගැන කියන්න ගත්තාම පස්සේ විශේෂත්වය තියෙන්නේ අපි එදිනදා පාවිච්චි කරන හෙම් ෆුට් එක තියෙනවනේ. එදිනදා පාවිච්චි කරන හෙම් ෆුට් එකේ සමහර වෙලාවට හෙම් ෆුට් එකෙන් පයින්න බලනවා. කියන්නේ සමහර වෙලාවට සමහර ෆැබ්‍රික් පයින්න බලනවා. හරියට හිටින්නේ සමහර වෙලාවට අර සාමාන්‍යයෙන් උඩින් අර මැස්මක් උඩින් යනකොට සමහර වෙලාවට ඇකිලෙන්න බලනවා, පැටලෙන්න බලනවා වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ විදිහට තමයි මේකේ විශේෂත්වයක් විදිහට මේක ඇඩ්වාන්ස් කරලා ආවිල්ලා තියෙන්නේ. මොන දේ ගත්තත් සාමාන්‍යයෙන් ඉස්සරහට යද්දී ඒවැ ගැටලු තියෙනවා නම් ඒවා නිරාකරණය කරගන්නත් එක්ක අලුත් අයිටම් එනවා. සාමාන්‍ය මැෂින් එකක් ගත්තාම පස්සේ ඉස්සලම ආවේ ක්ලච් මෝටර් එක. කියන්නේ අර සද්දෙත් එක්ක තියෙන ලොකු මෝටර් දඩ මෝටරයක් එක්ක තමයි ආවේ. දැන් බලන්න දැන් තියෙන තනිකරම පවර් සේව් මෝටර් තියෙනවා. ඒත් එක්කම ඔටෝ ටැග් එක තියෙනවා. ෆුල් ඔප්ෂන් මැෂින් වල ටීමර් එකකින් නම් තියෙනවා. එන්නේ ඉස්සරහට එන්නේ තාක්ෂණයත් එක්ක ඇඩ්වාන්ස් වෙලා ඉන්නේ. ඒ වගේම ෆුටුත් එහෙම තමයි. ෆුට්ටලත් අපිට කරන්න තියෙන කාර්යය පහසු කරන්න තමයි මේ සාමාන්‍ය ෆුට් වර්ග නිෂ්පාදනය වෙලා එන්නේ. අපිට පහසු වෙන වැඩ ටික පහසු කරගන්නයි ඒවැය තියෙන නිමාව ක්වොලිටිය හොඳටම ගන්න තමයි මේ ෆුට් වර්ග අනිවාර්යෙන් අපි භාවිතා කරන්නත් ඕනේ. ඉතින් ගත්තාන් පස්සේ මේ ෆුට් එක ගැන වැඩි විස්තර කියන්න ගියාන් පස්සේ මේ ෆුට් එක ගොඩාක් හොඳයි. සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් හෙම් ෆෝල්ඩර් එකක් පාවිච්චි කරනකොට අපි හෙම් ෆෝල්ඩර් එකක් පාවිච්චි කරනකොට ඒක කෝඩ් එකක් ගන්න බෑ. සාමාන්‍යයෙන් හෙම් එක මෙහෙම හෙම් ෆෝල්ඩර් එක මෙහෙම නැවිලා එනකොට ඒක ඉස්සරහට යනකොට නැවිලා ඉස්සරහට යනකොට අපි ෆුට් එකට සෙන්ටර් කරගන්න ඕනේ. ෆුට් එකට සෙන්ටර් කරන්න ගොඩක් වෙලා අපි කෝඩ් එක හරියට ගහගන්න අපි සාමාන්‍ය CLCR වගේ ෆුට් එකක් හරියට තියාගන්න. 8න් 1 වගේ ෆුට් එකක් අපි සෙන්ටර් කරගන්න තියාගන්න. එතකොට අපි කෝඩ් එක හරියට හදා ගන්න ඕනේ. ඉතින් ඒ ගැටලුකාරී තත්ත්වවල මුකුත් නෑ මේ ෆුට් එකෙන්. මේක ලස්සනට ඔයගලන්ට කරගන්න පුළුවන්. කර්ව් එක ගහගන්න පුළුවන්. කර්ව් එකට ගොඩක් මේක මේ කරගන්න පුළුවන්. කර්ව්ස් ගහන්න ගොඩක් පුළුවන් මේ ෆුට් එකෙන්. ඔය වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේ ෆුට් එක සාමාන්‍යයෙන් අපි විකුණන්නේ 1500ක් වගේ මිලකට. කිසිම ගැටලුවක් නැහැ. අවස්ථාවේදී නෑට ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මේ ෆුට් එක ඇත්තටම හොඳයි. ඕනි කෙනෙක්ට මිල දී ගන්න පුළුවන්. මම හිතනවා මේ ෆුට් එක ගැන ඔයගලන්ට පැහැදිලි කිරීම තේරෙන්නේ නැති